පිළිගන්නවා මම දැනුව ටෙක්නික් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න ආවේ කොහොමද ඔයාලගේ තියෙන router එකක් දැන් තියෙනවට වඩා ස්පීඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඊට පස්සේ හැදෙන bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් වැඩි කතා අනවශ්‍යයි. අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයා මේ වීඩියෝ එක කරන්න මුලින්ම ඔයාලගේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නවා. ඉතින් රවුටර් එක ස්පීඩ් කරන්න කලින් මගේ රවුටර් එකේ ස්පීඩ් එක මම දැන් පෙන්නන්නම්. ඉතින් මම මේම ස්පීඩ් ටෙස්ට් එක කරන්න ගන්නේ මේම ඕක්ලා එකෙන් දීලා තියෙන ස්පීඩ් ටෙස්ට් එක. ඉතින් ඔයාලට පේනවා මගේ රවුටර් එකේ ස්පීඩ් එක Mbps එකක්වත් නැති තරම්. මේ පෙන්වන්නේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඔයාලට පේනවා ඇති ඩවුන්ලෝඩ් ස්පීඩ් එක Mbps එකක්වත් නැති තරම්. අප්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා මේ වෙලාවේ 2-3කට ආසන්න වෙන්න. එතකොට රවුටරේ අවසාන ස්පීඩ් රිසල්ට් එක විදිහට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක Mbps 0.26යි. අප්ලෝඩ් ස්පීඩ් එක Mbps 2.91යි. ඉතින් රවුටර් එකේ ස්පීඩ් එක වැඩි කරපුවාම මීට වඩා 3-4 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් ඒක කරන්න ඔයාලගේ රවුටර් එකේ IP address එක මෙතෙන්ට ගහ ගන්න ඕනේ. ඉතින් මගේ තියෙන්නේ මොබිටෙල් රවුටර් එකක්. ඉතින් මම මොබිටෙල් රවුටර් වල සාමාන්‍යයෙන් එන්නේ එකම මම මේ ටයිප් කරන IP address එක. ඉතින් ඔයා මේ වගේ මොබිටෙල් රවුටර් එකක් තියෙනවනේ මේ වගේ IP address එක ටයිප් කරලා ඒක ඇතුළු වෙබ්සයිට් එක ඇතුළට යන්න පුළුවන්. මම මේ මොබිටෙල් රවුටර් එකේ IP address එක ගහලා මේ විදිහට ඒක ඇතුළට යනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් આવුත් එහෙම මෙතෙන්ට ඇවිල්ලා මෙතන පළවෙනි ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ලින්ක් කරපුවම මෙතනට එන ලොගින් කියන එකට ඔයා ක්ලික් කරන්න. ඒ ආවට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙතන උඩම තියෙන ලොගින් කියන එක ලබා දීලා මෙතෙන්ට ලබා දෙන්න ඇඩ්මින් කියලා. ඉතින් පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දෙකටම ඇඩ්මින් ලබා දෙන්න. ඒ ලබා දුන්නට පස්සේ ඔයාලට මේ වගේ SLT Mobitel 4G LTE කියන සයිඩ් ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන මගේ රවුටර් එකේ දැනට සිග්නල් කණු 3ක් තියෙනවා. ඉතින් මම මෙතන තියෙන ඔප්ෂන් වලින් සිස්ටම් සෙටින් කියන එක ඇතුළට යනවා. මේ සිස්ටම් සෙටින් ඇතුළට ගියපුවාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් රීස්ටෝරි ෆැක්ටරි සෙටින් කියලා. ඔයා මේක උඩ ටච් කරන්න. ඒකට උඩ ටච් කරපුවාම මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් රීසෙට් ෆැක්ටරි සෙටින් කියලා. ඔයා මේක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට එන කන්ෆර්ම් කරන්න තියෙන එකට ඔයා මෙතන yes දෙන්න. ඊට පස්සේ ඔයාගේ මේ විදිහට ෆැක්ටරි සෙටින් ටික රීසෙට් වෙනවා. ඒ රීසෙට් වුණාට පස්සේ ඔයාගේ රවුටර් එක ඕෆ් වෙනවා. ඔයාලා මෙතෙන්ට එන ඇලර්ට් එකට ඕකේ ලබා දෙන්න. එහෙම ඕකේ එක ලබා දුන්නාම ඔයා මේ වගේ ඔයා හිටපු තැනින් ලොග් අවුට් වෙලා අර කලින් හිටපු තැනටම එනවා. ඊට පස්සේ ලොගින් කියන එක ලබා දීලා මෙතෙන්ට එන්න. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා යූසර් නේම් කියලා. මේ යූසර් නේම් එකට ඔයා දෙන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා. පාස්වර්ඩ් එකට අදාළ වෙන එක මම ඩිස්ප්ලේ එක මෙතන ඩිස්ප්ලේ වෙන්න දාන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියන්න. එහෙම ඔයා පාස්වර්ඩ් එක දාගෙන මෙතන ලොගින් ලබා දෙන්න. ඔයා එහෙනම් පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දෙනකොට අකුරක්වත් වරද්දන්න එපා. ඊට පස්සේ ඔයා මේක ආපහු අර හිටපු තැනටම එයි. ඒ ආවට පස්සේ ඔයා මෙතන ඩිවයිස් සෙටින් කියලා ලබා දෙන්න. මේ ඩිවයිස් සෙටින් වලට ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සෙටින් කියලා. මේ ඇඩ්වාන්ස් සෙටින් කියන එක ඇතුළට යන්න. ඒ ඇතුළට ගිහලා ඔයා පල්ලෙහාට ගිහපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බෑන්ඩ්ස් ලොකිට් කියලා. මෙතන ඒ බෑන්ඩ්ස් ලොකින් කියන එක ඇතුළට ගිහපුවාම ඔයාලට මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාගේ මේ විදිහට මෙතන සේරටම ටික් වැටලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මෙතන තියෙන සේරම ටික් නැතුව ඔයා මෙතනින් කිහිපයක් try කරලා බලන්න ඔයාලගේ ස්පීඩ් එක වැඩි වෙන බෑන්ඩ් එකක් තියෙනවද කියලා. ඉතින් මම මෙතන පළවෙනියට ටෙස්ට් කරලා බලනවා බෑන්ඩ් 1 කියන එක. මම මේ විදිහට බෑන්ඩ් 1 කියන එක ක්ලික් කරලා මෙතන apply කියන එක දෙනවා. ඒ දුන්නාට පස්සේ මම මෙතන okay ලබා දෙනවා. okay ලබා දුන්නාට පස්සේ මෙතන count වෙනවා තප්පර 3ක වගේ කාලයක්. ඊට පස්සේ ඔයාගේ තියෙන data connection එකයි signal connection එකයි නැවත ඔයාලට ආපහු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි data connection එකයි තාවකාලිකව disable වෙලා ආපහු enable වෙනවා. ඊට පස්සේ ඔයා දැන් ඕක ගිහිල්ලා බලන්න ස්පීඩ් ටෙස්ට් එකක් කරලා. ඉතින් මම මේ විදිහට ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලනවා. දැන් පළවෙනි බෑන්ඩ් එකට දුන්නාට පස්සේ කොයි වගේ ස්පීඩ් එකක් තියෙනවද කියලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඉස්සෙල්ලා තිබ්බට වඩා සෑහෙන්න ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා. අපි බලමු අප්ලෝඩ් ස්පීඩ් එක. අප්ලෝඩ් ස්පීඩ් එක නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපි තව බෑන්ඩ් එකක් try කරලා බලමු. ඉතින් ඔයාලට මෙතන ස්පීඩ් ටෙස්ට් එක කරපුවාම අවසාන රිසල්ට් එක විදිහට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක Mbps 8.55කුයි අප්ලෝඩ් ස්පීඩ් එක Mbps 0.68ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි තව බෑන්ඩ් 1 එක ඩිසේබල් කරලා බෑන්ඩ් 3 එක බෑන්ඩ් 5 එක අපි try කරලා බලමු. බෑන්ඩ් 5 එකත් apply කරලා මෙතන okay ලබා දෙන්න. තප්පර 5ක් විතර වගේ ඊට පස්සේ count වෙලා ආපහු අර විදිහටම ඔයාගේ signal connection එකයි data connection එකයි disable වෙලා ආපහු enable වෙනවා. ඒ enable වුණාට පස්සේ ආපහු speed test එකක් කරලා බලන්න. ඉතින් මම මේ විදිහට ආපහු speed test එකක් කරලා බලනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එතකොටත් අප්ලෝඩ් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකේ Mbps 6ක් 7ක් විතර වගේ යනවා. මං මීට කලින් ස්පීඩ් කරන්න කලින් තිබුණේ Mbps එකක්වත් නැති තරම්. ඔයාලට පේනවා අප්ලෝඩ් ස්පීඩ් එකක් දැන් Mbps 7ක් 8ක් විතර වගේ යනවා. ඉතින් සාමාන්‍ය වැඩක් කරගන්න මේ ස්පීඩ් එක මට නම් හොඳටම ඇති. දැන් ඔයාලට පේනවා තිබ්බට වඩා කිහිප ගුණයකින්ම සෑහෙන දුරකට ස්පීඩ් එකලා තියෙනවා. ඉතින් අවසාන රිසල්ට් එක විදිහට මෙතන ඩවුන්ලෝඩ් ස්පීඩ් එකේ Mbps 7.29ක් වෙලා තියෙනවා. අප්ලෝඩ් ස්පීඩ් එකේ Mbps 7.65ක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන ස්පීඩ් එක කී ගුණයකින් නම් වැඩි වෙලාද කියලා. ඉතින් මම මෙතන ඔයාලට මේ විදිහට සිග්නල් වැඩි වුණ නැත්නම් ඔයාලට මේ විදිහට එකින් එක බෑන්ඩ් try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ විදිහට try කරලා බලලා ඔයාගේ ස්පීඩ් රවුටර් එක ස්පීඩ් වුණා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නයක් මොකක් හරි ආවොත් එහෙම ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් ඒවා පල්ලෙන් කමෙන්ට් දාන්න. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් මේ වගේ ටෙක්නිකල් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට ඔයාගෙන් සමුගෙන යනවා.